ආයුබෝවන්. ජීවියේ මූලිකම ගොඩනැගිම් ඒකක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඇත්තටම අපේ ඇඟ ඇතුලේ තියෙන මේ පුදුම ලෝකෙ ගැන ටිකක් හොයලා බලමු. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. කවදා හරි හිතලා තියෙනවද අපි හැමෝම ඇත්තටම හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා? උත්තරේ තමයි ට්‍රිලියන ගණනක් වෙන පුංචිම පුංචි පණ තියෙන සෛල වලින්. ඔව්. ඒක ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් ලොකු ගාණක්. ඉතින් මේ කියන ජීවේ කුඩාම ගොඩනැගුම් ඒකක ගැන අපි තව ටිකක් ගැඹුරට ගිහින් බලමු. ඇත්තටම මොකක්ද මේ සෛලයක් කියන්නේ? හරිම සරලව කියමුවොත් සෛලයක් කියන්නේ ජීවේ ව්‍යුහමය වගේම ක්‍රියාකාරී ඒකකය. ඒ කියන්නේ අපේ ශරීරය හදලා තියෙන ඒ වගේම ඒකේ හැම වැඩක්ම කරන කුඩාම කොටස. පුදුමම දේ තමයි මේවායින් බොහෝමයක් අපිට නිකන් ඇහැට පේන්නෙත් නැති එක. හරි. එහෙනම් අපි බලමුද මේ සෛල ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් ලං වෙලාම බලමු. දන්නවද? සත්ව සෛලයක් බලන එක හිතන තරම් ලොකු දෙයක් නෙවෙයි. කම්මුල ඇතුලෙන් පොඩි සාම්පලයක් අරන් වීදුරු ස්ලයිඩයක් උඩ තියලා අන්වීක්ෂකකින් බැලුවම හරි. ඕන කෙනෙක්ට මේවා දකින්න පුළුවන්. විද්‍යාව කියන්නේ කොච්චර ප්‍රායෝගික දෙයක්ද නේද? හරි. මේ රූපවල ඉංග්‍රීසි වචන ටිකක් තියෙනවා. ඒත් ඒවා ගණන් ගන්න එපා. වැදගත්ම දේ තමයි රූප දෙක. වම් පැත්තේ තියෙන සත්ව කම්මුල් සෛලයක්, දකුණු පැත්තේ තියෙන ශාක ලුණු සෛලයක්. බලන්නකෝ දෙකේ මූලික හැඩේ තියෙන වෙනස පේනව නේද? හැබැයි කතාව එතන ඉවර වෙන්නේ නැහැ. ඔය ආලෝක අන්වීක්ෂයකට පේන දෙයට වඩා හුඟක් සංකීර්ණ ලෝකයක් මේ සෛල ඇතුලේ හැංගිලා තියෙනවා. අපි දැන් යන්නේ අන්න ඊ ඉන්ද්‍රයිකා ලෝකයේ දිහා බලන්න. ඔව්, ඔය සරල අන්වීක්ෂකයකින් පේන්නේ කතාවේ මතු පිට විතරයි. සම්පූර්ණ කතාවම දැනගන්න නම් අපිට ඊට වඩා ගොඩක් ගැඹුරට යන්න වෙනවා. මෙන්න බලන්නකෝ අර සරලව දැක්ක සෛල ඇතුලේ තියෙන ඇත්තම ලෝකය තමයි මේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයකින් බැලුවම තමයි මේ පුදුම විදිහේ සංකීර්ණ බව පේන ගන්නෙ. මේ ඇතුලේ තියෙන පුංචි පුංචි ව්‍යුහයන්ට තමයි අපි ඉන්ද්‍රායිකා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ආගනල්ස් කියලා කියන්නේ. මේ ඉන්ද්‍රායිකා හරියට එක එක වැඩට විශේෂඥයන් ඉන්න කණ්ඩායමක් වගේ. හැම ඉන්ද්‍රායිකාවකටම කරන්න කියලා නිශ්චිතම වැඩක් තියෙනවා. මේ හැමෝම එකට එකතු වෙලා වැඩ කරලා තමයි මුළු සෛලයම පණ පිටින් තියන්නේ. හොඳයි එහෙනම් අපි බලමුද කවුද මේ සෛලීය කණ්ඩායමේ ඉන්න ප්‍රධාන සමාජිකයෝ කියලා? මුලින්ම ඉන්නේ කණ්ඩායමේ නායකයා. ඒ කියන්නේ න්‍යෂ්ටිය. මේක තමයි සෛලයේ පාලන මධ්‍යස්ථානීය හරියට ලොක්කා වගේ. මුළු සෛලයේම හැම ක්‍රියාකාරකමක්ම පාලනය වෙන්නේ න්‍යෂ්ටිය තුල තියෙන ජානමය තොරතුරු වලින්. මේ රූපෙන් හොඳටම පැහැදිලි න්‍යෂ්ටිය කොහොමද සෛලයේ මැද ඉඳන් හැමදේම පාලනය කරන්නේ කියලා. මුළු සෛලයේම ජානමය සැලැස්ම ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එක තියෙන මේක ඇතුලේ. ඊළඟට හම්බ වෙන්නේ කණ්ඩායමේ බලශක්ති නිෂ්පාදකයා. ඒ තමයි මයිටොකොන්ඩ්‍රියම. මේකට සෛලයේ බල නිවහන කියලාත් කියනවා. සෛලයට වැඩ කරන්න ඕන කරන මුළු ශක්තියම එනර්ජි එකම හදන්නේ මෙතන තමයි. බලන්නකෝ ඒකේ ව්‍යුහය දිහා ඇතුලේ තියෙන මේ නැමීම් නිසා තමයි පොඩි ඉඩකින් ඉඳන් ලොකු ශක්තියක් හරිම කාර්යක්ෂමව හදන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම පුදුම නිර්මාණයක් නේද? හරි. දැන් අපි බලමු ශාක සෛලවලට විතරක් විශේෂ වුණු දෙයක් කරන. ඒ තමයි සෛල බිත්තිය. මේක හරියම ශක්තිමත් පිටත ආවරණයක්. මේකෙන් තමයි ශාක සෛලයකට එකටම ආවේනික හැඩයක්, ආධාරකයක්, ඒ වගේම ආරක්ෂාවක් ලැබෙන්නේ. මේ රූපයෙන් පැහැදිලිව පේනවා සෛල බිත්තිය පිහිටලා තියෙන විදිය. ඇත්තරම මේකේ තියෙන ශක්තිමත් බව නිසා තමයි ගස් කොළන් වලට කෙලින් හිටගෙන ඉන්න ශක්තිය ලැබෙන්නේ. ශාක සෛලවල තියෙන තවත් එක විශේෂ දෙයක් තමයි රික්තකය. මේක හරියට වතුරයි පෝෂක ද්‍රව්‍යයි ගබඩා කරලා තියෙන ලොකු ටැංකියක් වගේ. ඒ විතරක් නෙමෙයි සෛලයට ආධාරකයක් දෙන්නත් මේක උදව් වෙනවා. මෙන්න බලන්නකෝ ශාක සෛලයක රික්තකය කොයිතරම් ලොකුද කියලා. ඒක සෛලිය වඩිම ඉඩක් අල්ලගෙනයි තියෙන්නේ. මේක තමයි ශාක සෛලයක් ලේසියෙන්ම හඳුනා ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයක්. හොඳයි. දැන් අපි මේ සෛලීය කණ්ඩායමේ ප්‍රධාන සමාජිකයෝ කීප දෙනෙක් ගැනම ඉගෙන ගත්තා. එහෙනම් දැන් වෙලාව හරි මේ කරුණු ඔක්කොම එකතු කරලා බලන්න සත්ව සෛලයක් සහ ශාක සෛලයක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. මෙන්න මේ වගුවෙන් ඒ වෙනස්කම් ටික හරිම පැහැදිලි. බලන්න ශාක සෛල වලට සෛල බිත්තියක්, ලොකු රික්තකයක්, ඒ වගේම හරිතලව තියෙනවා. හැබැයි සත්ව සෛලවල මේ එකක්වත් නැහැ. සෛල ප්ලාස්මේ තියෙන තැනත් වෙනස්. ඉතින් මේකෙන් සෛල වර්ග දෙකේ මූලික වෙනස හරිම ලස්සනට පැහැදිලි වෙනව නේද? ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා. මේ වගේ ඇහැටවත් පේන්නේ නැති පුංචිම පුංචි ගොඩනැගුම් එකක ට්‍රිලියන ගාණක් එකතු වෙලා අපි වටේ දකින මේ පුදුමාකාර ජීවී ලෝකේ නිර්මාණය වෙනවා කියන එක ඇත්තරම කොච්චර විශ්මිත දෙයක්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.